මම ඇත්තටම මගේ ජීවිතේ පළවෙනිම මොටිවේෂන් එක වෙන්නේ මෝටර් සයිකල් සහ වාහන. මම ඇත්තටම අදටත් වැඩ කරන්නේ ඒ දේවල් ගන්න මට ඒවා මම ඒවට ආස හින්දා. ඉතින් මගේ ජීවිතේ ලොකුම සැනසුම නිවෙන තැන තමයි මෝටර් සයිකල් සහ වාහන කියන්නේ. විශේෂයෙන් මෝටර් සයිකල්. ඉතින් මම ආස මෝටර් සයිකල් එකක්වත් ලංකාවේ පදින්න බෑ. එතකොට මගේ සතුටින් භාගයක් ලංකාවේ නෑ. එතකොට මම දන්නවා මට හිතන හැකියම කොයි වගේද කියන්නේ ඒ වගේම තමයි ඒවට ආදරය කරන සුවහසක් ලංකාවේ තරුණ ප්‍රජාවට තියෙන පීඩා. මම ඇත්තටම මගේ ජීවිතේ පළවෙනිම මොටිවේෂන් එක වෙන්නේ මෝටර් සයිකල් සහ වාහන. මම ඇත්තටම අදටත් වැඩ කරන්නේ ඒ දේවල් ගන්න මට ඒවා මම ඒවට ආස හින්දා. ඉතින් මගේ ජීවිතේ ලොකුම සැනසුම නිවෙන තැන තමයි මෝටර් සයිකල් සහ වාහන කියන්නේ. විශේෂයෙන් මෝටර් සයිකල්. ඉතින් මම ආස මෝටර් සයිකල් එකක්වත් ලංකාවේ පදින්න බෑ. එතකොට මගේ සතුටින් භාගයක් ලංකාවේ නෑ. එතකොට මම දන්නවා මට හිතන හැකියම කොයි වගේද කියන්නේ ඒ වගේම තමයි ඒවට ආදරය කරන සුවහසක් ලංකාවේ තරුණ ප්‍රජාවට තියෙන පීඩා.